විවාද කරන අපි දන්නවා පළවෙනි එක්කෙනාගේ කාර්යභාරය දෙවැන්නාගේ කාර්යභාරය. දෙවැන්න මට තියෙන දුක දෙවැන්න විවාදය ඇතුළේ නිර්වචනය කරන එක නෙවෙයි. මොකද විවාදය ඇතුළේ කරපු ඉදිරියේ Taman දන්නවා නම් මොකද්ද තමන්ගේ කරන්න තියෙන දේ කියලා දැනුවත් වෙලා ඉන්නවා කරු ඉදිරියේ. ඒ දැනුවත් භාවය ඇතුළේ එයා ඒක ක්‍රියාමාර්ගයට ගන්න ඕනි. එතන තමා කරු ඉදිරියේ දැනුවත් භාවය කියන්නේ ප්‍රමාණවත් වෙන්නේ. දැන් විද්‍යාර්ථී ප්‍රශ්න කරලා දිනවා කරු ඉදිරියේ. විවාදයේ ඇතුළේ ප්‍රශ්න කරලා දිනවා. මත්ද්‍රව්‍ය නිවාරණය කිරීමේලා මත්ද්‍රව්‍ය ප්‍රචාරයේ නූතන ප්‍රවණතාවයකට පාසල් දරුවන්ගේ දැනුම ප්‍රමාණවත් නැද්ද කියලා විද්‍යාර්ථී පැහැදිලි කරනවා. ප්‍රමාණවත් නැහැ කියලා කරු ඉදිරියේ. ඇයි අද විද්‍යාර්ථී කියන්නේ කරු ඉදිරියේ? විද්‍යාලයේ දෙවැන්නිය විවාදයේ ඇතුළට නූතන ප්‍රවණතාවයන් නිර්වචනය කරනවා. ඒ වගේම AI ගැන කිව්වා, ටෙක්නොලොජි ගැන කිව්වා. ඉතින් ගහන කියලා කරු ඉදිරියේ මත්ද්‍රව්‍ය දිනේ ආවම වැඩසටහන් ටික කරනවා කිව්වා. දැන් අවුරුද්දට දවස් 365ක් තියෙනවා ගන්න පුළුවන් මේ. ඒ දවස් 365යි මත්ද්‍රව්‍ය ගැන නිවාරණ වැඩසටහන් ටික කරන්න ඕනේ. මත්ද්‍රව්‍ය දිනේ දවසට නෑ කරු ඉදිරියේ. පාසල් දරුවන්ගේ දැනුම ඉතින් ප්‍රමාණවත් වෙනවද? නෑ කරු ඉදිරියේ. ඇමරිකාවේ ඇතුළට ගිහුවම අවුරුදු 16ක පාසල් යන දරුවෙක් කරු ඉදිරියේ Snapchat කරා මත්ද්‍රව්‍ය දැකලා කරු ඉදිරියේ ග්‍රෑම් දෙකක් පාවිච්චි කරලා මිය යනවා කරු ඉදිරියේ. ඇමරිකාවේ ඇතුළේ පාසල් යන දරුවා අනාගතයක් තියෙන දරුවෙක් කරු ඉදිරියේ Snapchat කරා සමාජ මාධ්‍ය ඇතුළේ හරහා ඒකට ඇබ්බැහි වෙලා කරු ඉදිරියේ. එහෙනම් සමාජ මාධ්‍ය කොහොමද පරිහරණය කරන්නේ? මත්ද්‍රව්‍ය දෙන්න කොහොමද ප්‍රචාරණය වෙන්නේ? ඒ වගේ දැනුවත් භාවය කියන එක හදන්න ඕනේ. එතන මෙහාට ගිහලා කරු ඉදිරියේ විවාද කතා කරද්දී වියට්නාම පැත්තට යනවා. වියට්නාම පැත්තට යද්දී කරු ඉදිරියේ මෙනෝයි විද්‍යාලයේ සිංහලට පරීක්ෂණ කරනවා. නූතන ප්‍රවණතාවන් වල මත්ද්‍රව්‍ය දැන්වීම මගින් පාරිභෝගිකයන් නොමගැරිය හැකි ආකාර පිළිබඳ දැනුවත් සිටින්නේ ප්‍රතිශතය 100ක් පමණයි කරු ඉදිරියේ. එතන මෙහාට ගිහලා 2022 කරු ඉදිරියේ වියට්නාම පුවත්පත වාර්තා වෙනවා. අධ්‍යයනයකට අනුව වියට්නාමයේ තුල පළමු වරට මත්ද්‍රව්‍ය භාවිතා කරන්න 100ට 60කින් වැඩි වෙලා තියෙනවා. කරු ඉදිරියේ ප්‍රහතර සත්‍යාපනය කරනවා. ඉතින් මෙහාට කරු ඉදිරියේ විවාදයක් කතා කරද්දී 2016 ඉඳලා 2020 දක්වා කාලය තුල කරු ඉදිරියේ 8 වෙනි ශ්‍රේණියේ ලංකාව ඇතුලේ 8 වෙනි ශ්‍රේණියේ ළමයි මත්ද්‍රව්‍ය භාවිතය 161කින් වැඩි වෙලා තියෙනවා. ඉතින් මෙහාට ගිහලා 12 වෙනි ශ්‍රේණියේ ළමයි කරු ඉදිරියේ 162කින් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම පාසල් ළමුන්ගේ වතාවක් හරි මත්ද්‍රව්‍ය භාවිතා කිරීම 150කින් වැඩි වෙලා තියෙනවා. ප්‍රභායක සත්‍යාපනය කරනවා. ඉතින් මෙහාට ගිහලා කරු ඉදිරියේ Instagram වල feed පිල් වගේම TikTok වල කරු ඉදිරියේ TikTok වල වෙන්ඩිලා challenge වගේ hashtag කරා කරු ඉදිරියේ ළමයිව මේ මත්ද්‍රව්‍ය challenges වලට දිනල්ලා දිනා කරු ඉදිරියේ ඒක ඇතුලේ අද වෙනකොට ලෝකයේ ඇතුලේ පාසල් දරුවන් ඒ වගේ සමාජ මාධ්‍ය ඇතුලේ hashtag භාවිතා කිරීමෙන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තියෙනවා. දැන් ඉතින්ද ශරීරයට අවශ්‍ය මාත්‍රාවක් දන්නේ නැතුව ඉතින් ඥානිකලා කොහොමද ඒක පාවිච්චි කරන්නේ ප්‍රවණතාව ඇවිල්ලා තින්නේ ඒකට රියැක්ට් කරන්න කියලා ළමයිට හරියට දැනුවත් භාවයක් නැහැ. ඉතින් ඥානිකලා කරු ඉදිරියේ ජාතික අපයෝජන ආයතනයේ වාර්තාවක අනුව කරු ඉදිරියේ බොහෝ පාසල් වල මත්ද්‍රව්‍ය භාවිතය සහ ප්‍රචාරණයේ වර්තමාන ප්‍රවණතා ආමන්ත්‍රණය කරන ඉතින් ඥානිකලා අධ්‍යාපන කරන්නේ නැති බව මත්ද්‍රව්‍ය විරෝධ යාවත් කාර්යයක් සපයන්නේ පාසල් වලින් කරු ඉදිරියේ 120යි කරු ඉදිරියේ 140 කරු ඉදිරියේ ප්‍රහායක සත්‍යාවල කරනවා 160කටම නෑ කරු ඉදිරියේ ඒක ඇතුලේ ලංකාව ඇතුලේ හැබැයි තවම මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා මාසෙකට කරු ඉදිරියේ මාසෙකට ළමයි 30ක් විතර පරිවාසයට යනවා. ඒ වගේ තත්ත්වයක් ඇතිනේ මේ වැඩසටහන ටික ක්‍රියාත්මක වෙනවද? ඒ දැනුවත්භාවය ප්‍රමාණවත් නැහැ. මොකට සාපේක්ෂව කරු ඉදිරියේ ඒ ප්‍රවණතාවට සාපේක්ෂව මත්ද්‍රව්‍ය ප්‍රචාරණයේ ප්‍රවණතාවට සාපේක්ෂව ඒක කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. ඉතින් ඥානිකලුගේ උමේනියව ඇතුලේ අද වෙනකොට මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස් කියලා විද්‍යාර්ථී කියනවා මත්ද්‍රව්‍ය නිවාරණය කිරීමලා මත්ද්‍රව්‍ය ප්‍රචාරණයේ නූතන ප්‍රවණතා පිළිබඳ පාසල් දරුවන්ගේ දැනුම ප්‍රමාණය මත්ද්‍රව්‍ය යෝජනා කිරීම සඳහා විලංගව